හැමෝටම සුබ දවසක්. අද අපි ඉන්නේ පිටබැද්දර ප්‍රදේශයේ. පිටබැද්දර නගරේ ඉඳන් අපි දැන් කිලෝමීටර් 4-5ක් ඇතුළට ඇවිල්ලා ලස්සන පුරාණ රජමහා විහාරයක් බලන්න තමයි අද යන්නේ. අද වෙසක් පොය දවසක්. ඒ නිසා මේ පාරද පැත්ත ලස්සනට වෙසක් සැරසිලි වලින් සරසලා තියෙනවා. වන්දනාමාන කරන අය ඉහළ පහළ යන දවසක්. අපිත් අද ආවා මේ පුරාණ රජමහා විහාරය බලන්න. මේ පන්සල ඓතිහාසික වටිනාකමක් තියෙන පන්සලක්. අපි ගිහිල්නම් බලමු කොහොමද මේ පන්සල කියලා. මේ තමයි එළමල්දිනිය රජමහා විහාරය. මේ පන්සල අනුරාධපුර යුගය දක්වා ඈත ඉතිහාසයක් තියෙන පන්සලක්. සද්ධාතිස්ස රජ සමය තමයි ඉදුණා කියලා සඳහන් වෙන්නේ. මේ තමයි මේ පන්සලට යන්න තියෙන ආරම්භක පියගැට පෙළ. මේ පියගැට දිගේ පහළට ගිහිල්ලා එතනින් පටන් ගන්නවා රක්ෂිතයක්. ඒ රක්ෂිත කඳු මුදුනක් තියෙනවා. ඒ කඳු මුදුන තමයි මේ පන්සල පිටලා තියෙන්නේ. මේ පන්සලට ප්‍රවිෂ්ඨ වෙනකොටම අපිට තේරෙනවා මේක මෙසේ නිර්මාණයක් නෙවෙයි. ඈත ඉතිහාසයේ රජ සමයේ ඉදි කළ විශිෂ්ට නිර්මාණයක් කියලා. මේ ගල්පඩි තරණය කරගෙන යද්දී යන ඕනම කෙනෙකුට තේරුම් යන දෙයක් තමයි. අද පොය දවසක්. අද නිසා ගොඩක් සෙනග හිටියා. මේ පන්සල බලන්න යන අයගේ මේ පියගැට පෙළ පිරලා ඉතිරලා තිබ්බා. සමහර තැන්වල අපි ගියත් බොහොම අපහසුයි. නිදහස් දවසක ආවනම් බොහොම නිදහසෙන් පරිසරයේ විඳ ගන්න පුළුවන්. ලස්සන පරිසරයක් තියෙන රජමහා විහාරයක් තමයි මේ එළමල්දිනිය රජමහා විහාරය කියන්නේ. මෙතන තියෙනවා සීතල ජල පහරක්. මේ රක්ෂිතේ කඳු මුදුනේ ඉඳලා තමයි මේ ජල පහර ගලාගෙන එන්නේ. ගොඩක් මේ පන්සල බලන්න යන අය මෙතන නතර වෙලා තමන්ගේ වෙහෙස මහසෙ නිවා ගන්න මේ ජල පහරට බහලා මත පය සෝදනවා. වතුර බොනවා. බොන්න තරම් පිරිසිදු ජලය තමයි මේ කඳු මුදුනේ ඉඳලා ගලාගෙන එන්නේ. මේ එළමල්දිනිය රජමහා විහාරය බෞද්ධ මෙන්ම මේ ප්‍රදේශයට අධිපති ගම්බාර දෙවිහාමුදුරුවන්ගේ අඩවිය. ඒ දෙවිහාමුදුරුව වෙනුවෙන් ගොඩක් බුද්ධ පූජා පවත්වන පන්සලක් තමයි මේ එළමල්දිනිය රජමහා විහාරය කියන්නේ. ගම්බාර දෙවිහාමුදුරුවනේ මිදුණු වෙන දේවාල, කතරගම දෙවිහාමුදුරුවනේ මිදුණු දේවාල මේ පන්සලේ දැක ගන්න පුළුවන්. ජලපහර අයින් තමයි ඉස්සරහට යන්න තියෙන කඳු මුදුනට යන්න තියෙන පියගැට පෙළ ආරම්භ වන්නේ. මේ වීඩියෝ ක්ලිප් එක මේක නිදහස් දවසක ගත කරපු ලස්සන වීඩියෝ ක්ලිප් එකක් කළා. තමයි මේ පරිසරයේ ලස්සන වලට පෙන්වන්නේ. ඒකද මේ වගේ ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගන්න බෑ. සෙනග ගොඩක් ඉන්න හින්දා. මෙතනින් තමයි පියගැට පෙළ ආරම්භ වන්නේ. මෙතන ඉඳලා විහාර මළුව දක්වා ඒ වගේම කඳු මුදුනේ පිහිටලා තියෙන චෛත්‍ය වහන්සේ දක්වා යන්න තියෙන මේ පියගැට පෙළ දිගේ. මේ පියගැට පෙළ අතරම විශිෂ්ට නිර්මාණයක්. මේක රජ සමයේ ඉදුණු විශිෂ්ට නිර්මාණයක්. යන ඕනම කෙනෙකුට ඒක දැක ගන්න පුළුවන්. මේ පන්සල ගොඩක් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ පියගැට පෙළ. මේක ඓතිහාසික වශයෙන් ගොඩක් වටිනාකමක් තියෙන පියගැට පෙළක් මේ තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට දෙනකොට දැක ගන්න පුළුවන්. මෙන්න මේ පියගැට පෙළ. මේක තමයි මේ පන්සලේ ප්‍රධානම පියගැට පෙළ. මේ වගේ පියගැට පෙළක් ලංකාවේ කොතනකවත් දකින්න නැහැ. මේ වගේ එක රේඛාවක් වගේ කඳු මුදුනට මිදෙලා තියෙනවා. මේක තමයි මේ පන්සලටම ඓතිහාසික වටිනාකමක් එක්ක මේ පියගැට පෙළ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ පන්සල කියලා. ඒ තමයි එළමල්දිනිය රජමහා විහාරය.
අපි පසු පස්සේ පිපෙන මලකට ගලන දොලකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් වෙනවා අපි පසු පස්සේ පසු පස්සේ පිපෙන මලකට ගලන දොලකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පසු පස්සේ පසු පස්සේ පිපෙන මලකට ගලන දොලකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් වෙනවා අපි පසු පස්සේ